ඔයාගේ ඇඟිලි වතුරේදී රැලි වැටෙන්නේ නැද්ද? එහෙනම් ඒක ලොකු අසනීපයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. අපේ බඩ, මූණ වතුරේදී රැලි වැටෙන්නේ නැත්තේත් ඇයි? ඇත්තට මේක පිටිපස්සේ තියෙන පුදුම හිතෙන රහස මොකද්ද? මේ හැමදේම දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාලා කවදා හරි මේ දේ දැකලා තියෙනවද? වතුරේ ගොඩක් වෙලා ඉන්නකොට අපේ ඇඟිලි රැලි වැටෙනවා. නානකොට, රෙදි හොදනකොට මේක නිතරම වෙනවා. ඇයි අතරම මෙහෙම වෙන්නේ? වීඩියෝ එක බලන ගමන් මේ පොඩි දැනුම්දීමක් අහන්නකෝ. එලොන් මස්ක් ගැන ලියවුණු මේ සුවිශේෂී පොත අපි ඔයාලට නොමිලේ දෙනවා. තමන්ගේම කම්පැනියෙන් අයින් කරලා බංකොලොත් වෙන්න ගිය මිනිසෙක් ලෝකේ ධනවත්ම පුද්ගලයා වුණ හැටි මේ පොතේ තියෙනවා. මේ අවස්ථාව මගහැර ගන්න එපා. දැන්ම පහළ පින් කමෙන්ට් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා WhatsApp එකෙන් මේ e-book එක නොමිලේම ලබා ගන්න. එන්නකෝ කතාව ඉතුරු ටික කියන්න. සමහරක් අය හිතනවා අපේ ඇඟ ඇතුළට වතුර උරා ගන්නවා කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. ඇත්තටම මේක කරන්නේ අපේ මොළයෙන්. අපි වතුරේ ඉන්න බව ස්නායු පද්ධතිය හඳුන ගන්නවා. එතකොට මොළය ඇඟිලි වලට විශේෂ පණිවිඩයක් යවනවා. ඒ පණිවිඩය නිසා හැමයාට තියෙන ලේනහර හීනි වෙනවා. ලේනහර හීනි වුණාම හැම ඇතුළට ඇදලා ගන්නවා. අන්න එතකොට තමයි ඇඟිලි රැලි වැටෙන්නේ. මෙහෙම ඇඟිලි රැලි වැටුනම තියෙන වාසිය මොකක්ද? මේක හරියට වාහනයක ටයර් එකක් වගේ. ටයර් එකක ඉරි තියන්නේ ඇයි කියලා දන්නවද? වතුර තියෙන පාරක ලිසන් නැතුව යන්න. අපේ ඇඟිලිත් වතුරේ රැලි වැටෙන්නේ අන්න ඒ නිසා. එතකොට වතුරයට තියෙන දේවල් ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්. ලිස්සන සුළු දේවල් උනත් තදින් අල්ලගන්න පුළුවන්. තව විශේෂ දෙයක් තමයි කාගේ හරි ස්නායු පද්ධතියේ දුර්වලතාවයක් තිබුණොත් එයාලගේ ඇඟිලි වතුරේදී රැලි වැටෙන්නේ නැහැ. ඒ වගේම මේ දේ වෙන්නේ අත් සහ කකුල් වල විතරයි. මොකද අපිට දේවල් අල්ලගන්න ඕන වෙන්නේ අත්වලින්. ගමන් කරන්න ඕන වෙන්නේ කකුල්. ඒක නිසා අත්වලටයි කකුල් වලටයි විතරයි මේ වගේ රැලි වැටීම සිද්ධ වෙන්නේ. තවත් දෙයක් තමයි අපේ මුතුන් මිත්තන් ජීවත් වුණේ වනාන්තරවලනේ. ගඟක මාළුවෙක් අල්ලගන්න ඕන වුණාම මේ රැලි වැටුණු ඇඟිලි එයාලට වාසියක් වුණා. ඒ වගේම තමයි තෙත ගල් උඩ ඇවිදින්නත් මේක ලොකු උදව්වක් වෙනවා. ඉතින් ආයෙ මෙහෙම රැලි වැටෙනකොට බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ ස්නායු පද්ධතිය නියමෙටම වැඩ කරනවා කියන එක.